අපේ මේ ජීවිත ගත්තහම මොහොතෙන් මොහොත වෙනස් වෙනවා. අපි දන්නේ කවුරුවත් හරියටම ඉස්සරහට වෙන්නේ මොනවද කියලා. ඒක තවත් විදිහකට කිව්වොත් අපේ අනාගතේ අපිට හරියටම 100%ක්ම පර්ෆෙක්ට් විදිහට කියන්න බෑ. හැබැයි එහෙම කියලා වාගේ ජීවිතේන් නැත්තම් අනාගතේ දෛවයට විතරක් බාර දීලා අද්දක බැඳගෙන ඉන්නත් බෑ වාට. ඔයාට ඒ දේ වෙනුවෙන් ඒ කියන්නේ අනාගතයට බලපෑමක් කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් කට්ටිය මේ දේවල් දන්නේ නැහැ. තමන්ගේ ජීවිතයේ තේරුම ඇත්තම අරමුණ මොකක්ද කියලා ගොඩක්ම මිනිස්සු දන්නේ නැහැ. මේ වීඩියෝ එක බලන ඔයාටත් ප්‍රශ්නයක් තිබුණොත් මම මොකක්ද කරන්න ඕන මගේ ජීවිතේ? මගේ ජීවිතයේ අරමුණ මොකක්ද? අන්න ඒ වගේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න නැත්නම් තේරුම් කරගන්න පුළුවන් විදිහේ ක්‍රම කීපයක් මම මේ වීඩියෝ එකෙන් ඔයාට ගේනවා. ඔයාට දැනටමත් හරියට අරමුණක් නැත්නම් ඔයාගේ ජීවිතේට මේ ටික පොඩ්ඩක් ඔයා try කරලා බලන්න. ඔයාට පුළුවන් වෙයි අරමුණක් හදාගන්න හොඳ. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒ අරමුණත් එක්ක ඔයාගේ target goals වලට යන්න ලේසියෙන්ම. වෙනද වගේම ලයික් එකක් දාගෙන subscribe කරගෙනම අපි යමු වීඩියෝ එකට. මාව subscribe කරන්න අමතක කරන්න එපා. නැත්නම් ඔයාලට මේ වගේ වීඩියෝස් ඉස්සරහට ගේන ඒවා මිස් වෙන්න පුළුවන්. Number 1. Be comfortable with discomfort. අපි හැමෝගෙම ජීවිතවලට එනවා අමාරු කාලවල්. ඒක ඇත්තනේ. තව කිව්වොත් අපේ ජීවිතේ හොඳ දේවල් නැත්තම් වටින දේවල් කරන්න ගියාමත් මේ වගේ තමයි. ඒ කියන්නේ ගොඩක් අමාරුයි. දැන් ඔයා හිතන්න ඉගෙනීම කියන්නේ දුෂ්කර දෙයක්. රැකියාව, විවාහය, විවාහය කියන්නේ දුෂ්කර දෙයක්. සාමාන්‍යයෙන් විශිෂ්ට නැත්තම් වටින හොඳ දෙයක් ගොඩනගා ගන්න එක දුෂ්කරයි. ඒවා නොකරත් බෑ. මොකද ජීවිතේට වැදගත් දේවල් ඒවා. සමහර විට ඔයාගේ ජීවිතේ යම් දේවල් කරන්න ඔයාට මුදල් නැති වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් ඔයාගේ ජීවිතේ ගොඩක් දේවල් කරන්න ගියාම ඔයාට අපහසුතාවයන් සමග තමයි ඒ දේවල් කරන්න වෙන්නේ. හරි අපි පොඩි එක්සාම්පල් එකක් ගමු. ඔයා හිතන්න ඔයාට හොඳ ජොබ් ඔපචුනිටිස් එකක් හම්බ වෙනවා පිට රටක. හැබැයි ඔයාගේ රටේ භාෂාව දන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඔයාට ටික කාලයකට ඔයාගේ ගෙදර පවුලේ කට්ටිය, ඔයාගේ යාළුවෝ සෙට් එකෙනුත් ඔයාට ටිකක් ඈත් වෙන්න වෙනවා කාලයකට. ඒ කියන්නේ ඔයාගේ කම්ෆර්ට් සෝන් එකෙන් ඔයාට ටිකක් ඈත් වෙන්න වෙනවා ටික කාලයකට. ඒක ඇවිල්ලා මුලදී මාරම අමාරු දෙයක්. මට වඩා එක්ස්පීරියන්ස් එක තියෙන කට්ටිය ඒක හොඳටම දන්නවා. හැබැයි මුලදී එහෙම ටිකක් අමාරු වුණාට කාලයත් එක්ක එයාලට ඒක හරියනවා ගන්නට. ඒ කියන්නේ එයාලා ඒකට පුරුදු වෙනවා. දැන් ඔයාලට පේනව නේද? ජීවිතේට එන පොඩි හරි අපහසුතාවයන් වලට අපි බය නැතුව ෆේස් කරොත් අපේ ජීවිතේ අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඉතින් ඔයත් මේ දේම කරන්න කිව්වට මදීනේ. කරන විදිහත් කියන්න ඕනනේ. ඒක කරන්නේ සරලයි. දැන් පොඩ්ඩකට කලිනුත් කිව්වා ඔයාගේ කම්ෆර්ට් සෝන් එකෙන් පොඩ්ඩක් එළියට ගිහිල්ලා ඩිස්කම්ෆර්ට් වැඩ කරන්න. ඒ කියන්නේ ඔයාගේ සුවපහසු කලාපයෙන් එළියට ගිහින් අපහසු සහ හිතාමතා හරි අපහසු දේවල් කරන්න පටන් ගන්න. මේක කිව්වහම ලොකු දේවල් කරන්න යන්න එපා. හරිද? වැදගත්ම දේ මේක පොඩි ස්ටෙප් වලින් පටන් ගන්න. දැන් මෙහෙමනේ කාට හරි ඕනොත් ෆිට් බොඩි එකක් හදාගන්න. එයා ජිම් එකට ගියාම පළවෙනි දවසෙන්ම ලොකු weight එකක් උස්සන්න බෑනේ. උස්සන්න පුළුවන් වුණත් එහෙම කරන්න හොඳ නෑනේ. පොඩි weight එකකින් පටන් ගන්න කාලයත් එක්ක ස්ටෙප් බයි ස්ටෙප් ඔයාගේ ආසාවල් එක්ක අමාරු වෙවි ඉස්සරහට යන්නේ. අන්න එතකොට තමයි ඔයාට හොඳ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. මං හිතනවා මං අදහස් කරන දේ ඔයාට තේරුණා කියලා. Number 2. Ask yourself questions. ටික වෙලාවක් අරගෙන ඔයාගෙන්ම ප්‍රශ්න අහන්න. තව ඔයාගේ වැඩ සැහැල්ලුවෙන් කරන්න. පොඩි ලස්සන පාක් එකක පොඩි වෝක් එකක් දාන්න. මේකට ඉතින් පාක් එකක්ම ඕනේ නැහැ හරිද? අන්න ඒ වගේ නැත්තම් ඊට සමාන මොකක් හරි වැඩක් සංසුන්ව කරන ගමන් ඔයාගෙන්ම ප්‍රශ්න අහන්න. ඔයා ගැනම තව ඉගෙන ගන්න. ඔයා උනන්දු වෙන, ඔයා ආස කරන දේවල් ඔයා ලියන්න. තව කිව්වොත් ඔයා එක ලියනකොට සල්ලි කියන දේ මේ ලෝකේ වටින්නේ නැති දෙයක් වුණොත් ඔයා මේ ලෝකේ කරන දේවල් මොනවද කියලාත් ඒකේ ලියන්න. මේ ට්‍රික් එකනුත් පුළුවන් ඔයා කැමති දේවල් නැත්නම් උනන්දු දේවල් මොනවද කියලා හොයාගන්න. මොකද අද සමාජයේ සල්ලි කියන දේනේ හැම දෙයකටම ඉස්සරහට එන්නේ. ඒක හින්දා ඔයාගේ ආසාවල් ඒ වගේ අවස්ථාවල සීමා කරන්න වෙනවා. ඒකයි මම එහෙම කිව්වේ. කියන්නේ සල්ලි කියන දේ වටින්නේ නැති දෙයක් කියලා හිතාගෙන ඒ වගේ දේවල් ලියන්න කියලා. ලියලම විතරක් මදි හරිද? ඒවා කරනවා කියලාත් හිතන්න ඕන. Number 3. Think about where you will be in 5 years. ඔයා මේ දේ ගැන හිතුවද? තව අවුරුදු 5කට පස්සේ ඔයාගේ ජීවිතේ තියෙන්න ඕන විදිය ගැන. අවුරුදු 5කට පස්සේ ඔයාව දකින්න කැමති කොයි විදිහටද? එහෙමත් නැත්නම් කොහෙද? ඔයා එහෙම එකපාරක් හරි හිතලා තියනවද? කාට හරි කියන්න පුළුවන් ඔව් නැත්නම් නෑ.
ඒකට කමක් නෑ. මේක ටිකක් අමාරු ප්‍රශ්නයක්. හැබැයි එහෙම කියලා මේක අතහැරලා දාන්න පුළුවන් ප්‍රශ්නෙකුත් නෙවෙයි. මෙහෙමත් වෙන්න පුළුවන්. කාට හරි කෙනෙක්ට එයා ගැනම එයාටම අවුරුදු 5කට පස්සේ පොඩි හරි අයිඩියා එකක් තියෙන්න පුළුවන්. එයා ඉන්න ඕන විදිහ, ඉන්න ඕන තැන වගේ දේවල් තියෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම අවුරුදු 5කට පස්සේ බැලුවාම එයා ඊටත් වඩා සාර්ථක වෙලා තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි කොච්චර ප්ලෑන් ගැව්වොත් ඊට වඩා හරියන්නත් පුළුවන්, නැත්නම් ඊට වඩා වැරදෙන්නත් පුළුවන්. ඒ තියෙන සම්භාවිතා දෙකම තියෙනවා. ඒකට කමක් නැහැ. මොකද එහෙම අපි ඕනවට වඩා සාර්ථක වෙන්නත් හරි, නැත්නම් ඕනවට වඩා අසාර්ථක වෙන්නත් හරි අපි දෙයක් මුලින් හිතලා ඉන්න බෑ. ඒක හින්දා එහෙම හිතන එක වැදගත්. මොකද එහෙම හිතුවාම විතරයි ඔයා අඩුම තරමේ ඒ වෙනුවෙන් ඔයාගේ ස්කිල්ස්, උපාය මාර්ගවල වැඩි දියුණු කරගන්නේ. අන්න ඒක නිසා ඔයත් හිතන්න එහෙම. බය වෙන්න එපා. ඔයාට ඒකෙන් කවදාවත් හොඳක් මිසක් නරකක් වෙන්නේ නැහැ. හරිද? Number 4. Learn more about your mind. ඔයාගේ මනස ගැන තව දැනගන්න. ඒ වුණාට ගොඩක් කට්ටිය මේ දේ අවබෝධ කරගන්නේ නැහැ. එහෙමත් නැත්නම් එයාලා එච්චර ඒක කෙයා කරන්නේ නැහැ. ඒ වුණාට මේක ගොඩක් වැදගත්. මොකද මනස කියන්නේ අපිව හැම තිස්සෙම පාලනය කරනවා. එයාගෙන් ඈත් වෙන්න අපිට ඊට දෙන්නෙම නැහැ. එයාගේම යටතේ තියාගන්නම තමයි බලන්නේ. අපේම මනසට අපිම මහල්ලු වෙලා. අන්න ඒක තමයි බුදුහාමුදුරුවෝත් කියලා තින්නේ සිහියෙන් ඉන්න මනසට ඔයාව පාලනය කරන්න දෙන්න එපා. පාලනය අපි අතර ගන්න කියලා. මට සමාවෙන්න අනිත් ආගම්වල මේ දේ කොහොම කියලා තිනවද කියලා මන් දන්නේ නැහැ. හැබැයි බුද්ධ ධර්මයේ තියෙන්නේ මේ විදිහට. මේක කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි මම දන්න විදිහට සහ බුද්දිස් ෆිලොසොෆි එකේ එන්නේත් ඒ තමයි මෙඩිටේෂන්, භාවනාව. තවත් ක්‍රම ඇති. හැබැයි මම කරන්නේ සහ මේක තමයි මම දකින විදිහට හොඳම ක්‍රමය. මේවා නිකම්ම කියන දේවල් නෙවෙයි. මොකද මෙඩිටේෂන් කියන්නේ මම හැමදාම කරන කෙනෙක්. ඒකින්ද මට බය නැතුව කියන්න පුළුවන්. මුලින්ම පටන් ගන්න කෙනෙක්ට මෙඩිටේෂන් කියන්නේ ටිකක් අමාරු දෙයක්. මොකද මනසේ එක තැනකට ගන්නයි කියන්නේ ඇත්තටම අමාරු දෙයක්. මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒක කරන කට්ටිය දන්නවා. හිත කියන්නේ මේ තප්පරේ තව තැනක, ඊළඟ තප්පරේ තවත් තැනක. ඉතින් ඕක එක තැනකට ගන්නයි කියන්නේ හිතන තරම් ලේසි නෑ. මටත් තාම හරියටම බෑ. හැබැයි මම ප්‍රැක්ටිස් කරනවා. මොකද මේවා කරන එකෙන් අපිට විවේකීව අපේ සිතුවිලි ගැන අපිට හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඒක හින්දාවත් දවසට පොඩි හරි වෙලාවක් අඩුම තරමේ විනාඩි 15ක් හරි කමන්නේ පොඩි මෙඩිටේෂන් එකක් කරන්න. 15ක් ඕනේ නෑ. ඔයා 10ක් කරන්නකෝ. වැඩි දෙයක් කරන්න ඕනේ නෑ. ඔයා හුස්ම ගන්න රටාවට, ඒ කියන්නේ හුස්ම ඉහළට ගන්නවා, පහළට ගන්නවා කියන එකට අවධානය දීගෙන ඉන්නකෝ. ඒ හොඳටම ඇති. සති දෙකක් ඔයා කරලා බලන්න. ඔයාගේ හැසිරීමේ ඉඳලම ඔයාට පොඩි හරි වෙනසක් දැනෙන්න පටන් ගනී. මන් දන්නවා මේ කොච්චර කිව්වත් මේක කරන්නේ කීයෙන් කී දෙනාද නේද? ඒ වුණාට මේක හැමෝම කරන්න ඕන දෙයක්. Number 5. Explore to find your passion. අපිට මොකක් හරි දෙයක් ගැන ආසාවක් ඇති වෙන්න ඒ ගැන හිතලා විතරක් මදි. අපි ඒ වෙනුවෙන් ක්‍රියා කරන්නත් ඕන. ඒක හින්දා ඔයාටම ගැලපෙන ඔයාගේම ෆැෂන් එක හොයාගන්න ඔයාට අලුත් දේවල් කරන්න වෙනවා. මොකද try කරන්න නැතුව කිසිම දෙයක් අපිට හරියට කියන්න බෑනේ. ඔයා හිතන්න ඔයා අලුතෙන් මොකක් හරි කරන්න යනවා. option 1 ඔයා අලුතෙන් පියානෝ ක්ලාස් එකකට යනවා. option 2 ඔයා කම්පියුටර් ක්ලාස් එකකට යනවා. හරි ඔයා දෙකටම යනවා කියමුකෝ. ඔයාට ටික දවසක් ඒ පාන්ති දෙකටම යනකොට ඔයාට තේරෙනවා ඔයා පියානෝ ක්ලාස් එකකට වඩා කම්පියුටර් ක්ලාස් එකට යනවා ටිකක් ඉන්ට්‍රස්ට් කියලා. නැත්නම් කම්පියුටර් ක්ලාස් එකකට යනවට වඩා ඔයාට පියානෝ ක්ලාස් එකට යන එක ඔයාට ටිකක් ඉන්ට්‍රස්ට් කියලා. එහෙමත් නැත්නම් මේ දෙකටම ඔයා ටික කාලයක් ගිහිල්ලා අකමැති වෙන්න පුළුවන්. වෙනම දෙයක් ඔයා කැමති වෙන්න පුළුවන් ඔයා යන්න. අන්න ඒක නිසා තමයි තමන්ගේ ආසාවල් ගැන හිත ඉන්නවා විතරක් නැතුව ඒවා වෙනුවෙන් ක්‍රියා කරන්නත් ඕන. මොකද එතකොට තමයි හරියටම තමන්ට මේ දේ ගැළපෙනවද නැද්ද කියලා හොඳ අදහසක් ගන්න පුළුවන්. Number 6. අන්තිම එක. Answer the door. answer the door කියනකොට දොරත් එක්ක කතා කරන්න කියන එකක් නෙවෙයි. හරිද කියන්නේ? ඒකෙන් මම අදහස් කරේ ඔයාගේ ජීවිතයට එනවා අවස්ථා නැත්නම් opportunities. ඒ අවස්ථාවලට ඔයා බය නැතුව ඒවා බාර ගන්න. පස්ස ගහන්න යන්න එපා ඒවට. නැත්නම් අපි කියන්නේ මග අරිනවා කියලා. ඒ වගේ දේවල් කරන්න එපා. සමහර විට ඔයාට ඒ වෙලාවට දැනෙන්න පුළුවන් මේ opportunities එච්චර 100% perfect නෑ. මට වැඩක් නෑ වගේ කියලා ඔයාට දැනෙන්න පුළුවන්. ඒනොට කමන්නේ ඒවා ගන්න. මොකද ගොඩක්ම opportunities අපේ ජීවිතයට එන්නේ අපි හිතන්නේ නැති විදිහට. සහ අපි හිතන්නේ නැති වෙලාවන් වල. ඉතින් මේ වගේ වෙලාවන් වල ඔයා ඒවට උත්තර දෙන්නේ නැති වුණොත් ඔයාගේ ජීවිතේ වෙනස් වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් අඩු වෙනවා හොඳ විදිහට. කවුද දන්නේ එන පොඩි opportunities ඔයාගේ ජීවිතේ විශිෂ්ට විදිහට හිතා ගන්නවත් බැරි විදිහට හදිස්සියවත් වෙනස් කරොත්. ඔව් අනිවාර්යෙන්ම එහෙම ඕන තරම් අවස්ථා මේ ජීවිතේ අපිට දකින්න පුළුවන්. ඉතින් අන්න ඒක හින්දා ඒ වගේ අවස්ථාවක් ඔයාගේ දොරට ඇවිල්ලා තට්ටු කරනකොට ඔයා දොර අරින්න බය නැතුව. කවුද දන්නේ ඊළඟට ඔයාට එන අවස්ථාව ඔයාගේ ජීවිතේම වෙනස් කරයිද කියලා. මතක තියාගන්න ජීවිතේ තීරණ ගැනීම සහ අලුත් දේවල් කිරීම කියන්නේ ගොඩක් වැදගත් දෙයක්. ඒක හින්දා ඔයා බය නැතුව ඔයා දේවල් try කරන්න. opportunities
ගන්න සමහර විට ඒක රිසල්ට් එක ඔයා හිතපු තරම් නැති වෙන්න පුළුවන් ඒ වුණාට කමන්නේ ඔයා එකෙන් සතුටු වෙන්න මොකද ඔයාගේ උත්සාහ කරපු හින්දානේ මේ ටික හරි තින්නේ නැත්තම් මේ දේත් නැහනේ ඔයාට අන්න ඒක ගැන හිතලා ඔයාට සතුටු වෙන්න පුළුවන් හරිද ඉතින් අද වීඩියෝ එක ගන්නවට මොකද හිතෙන්නේ පල්ලෙහෙන් කමෙන්ට් කරන්න ඔයාට හිතන ඕනම දෙයක් මම ඒක රිප්ලයි කරනවා මගේ වීඩියෝස් මෙච්චර වෙලා ඉවර වෙනකම්ම බලන ඔයාට මම ආපහු thank you කරන්න ඕන මොකද මම තාමත් YouTube එකට අලුත් සහ මේ වීඩියෝ වල පොඩි අඩුපාඩුකම් තියෙනවා ඒවා හදාගෙන මම ටික ටික ඉස්සරහට යනවා ඒකට ඔයාලගේ සපෝට් එක මට ඕන එහෙම නැතුව අපි කොච්චර වීඩියෝස් කරත් ඒකෙන් වැඩක් නැහැ ඒක නිසා මගේ වීඩියෝස් බලන ඔයාට මම ආපහු thank you කියනවා මගේ තව චූටි අයිඩියා එකක් තියෙනවා තව channel එකක් පටන් ගන්න කැම්මයක් ගත්ත ගමන් මගේ මූණ දාලා කරන්න ඒක කරොත් මම හිතන් ඉන්නේ අපේ බොයිස්ලටම විතරක් ගැලපෙන වීඩියෝස් ඒකට දාන්න self improvement personality fashion වගේ දේවල් දැනට නිකන් පොඩ්ඩක් හිතන් ඉන්නවා බලමු අපි ඉස්සරහට ඉතින් අද වීඩියෝ එක enjoy කරා නම් like එකක් දාන්න මාව subscribe කරන්න share කරන්න ඊළඟ වීඩියෝ එක අරන් යනකම් ඔයාලා හැමෝටම bye